මේ වතුර පාරේ විතකොට මේ ඔය ඇතුලේ වැටෙන්නේ ඔය ඇතුලෙන් වැටෙන මේ වතුර පාරනේ. දියල් වගේ වැටෙන්නේ. එන දිහාවක් මොකුත් කේස් එකක් නෑ නේ. සුබෝදෑසනක් වල හැමෝටම මම අද යන්නේ වෙනස්ම තැනක් බලන්න. දැන් ඉන්නේ රත්නපුර ඇඹිලිපිටිය පාරේ පල්ලෙවැද්ද නගරය ආසන්නව. අපි ඉදිරියට යන ගමන් කතා කරමු. මෙතනින් බලංගොඩ දෙසට හැරෙන පාර පහු කරලා අපි හැරෙන්න ඕනි. මෙතනින් ඒ කියන්නේ බුලුතොට දෙසට තමයි අපි හැරෙන්න ඕනි. පල්ලෙවැද්ද නගරයට මෙහායි. මෙතනින් දකුණට හැරෙන්න ඕනි. එන්න බුලුතොට පාරේ. තුන්තොට හන්දියෙන් තමයි හැරෙන්න තියෙන්නේ. අපි යන්න ඕනි වවුල්පන ගමට. මෙතෙන් ඉඳන් කිලෝමීටර 13ක් වගේ තියෙනවා වවුල්පන ගමට. ඉදිරියට යන්න බලන්න. අද වෙනස්ම තැනක් බලන්න මම කියන්නට වඩා හොඳයි අපි යමු ඉදිරියට. යන ගමන් කතා කරමු. ලස්සන තැනක්. මමත් ගිහිල්ලා නෑ කලින්. ඉස්සරහට යමු. ඇඹිලිපිටිය පැත්තෙන් නම් එනවා නම් පල්ලෙවැද්ද නගරේ පහු කරලා තමයි
හැරෙන්න ඕනි බුල්තොට දෙසට. ඉදිරියෙන් තමා වවුල්පන ගමට හැරෙන්න තියෙන්නේ. එනම් කිලෝමීටර 3ක් දාලා තියෙනවා වවුල්පන ගමට. එන්න මෙතන හන්දියෙන් තමා වවුල්පන ගමට හැරෙන්න තියෙන්නේ. එතන බෝඩ් එකක් දාලා තියෙනවා. එතනින් පහළට යන්න තියෙන්නේ. දිගටම පල්ලම වගේ තමයි දිගින් දිගටම යන විදිහට. හරිම ලස්සන පැත්තක්. මේ දිගේ දිගටම පල්ලමට තමයි පාර දෙන විදිහට තියෙන්නේ. මේකත් මේ ටික මාර ලස්සනට පේනවා. ඒ කන්ද මුදුනේ ඉන්න නිසා ඉතින් අපි ඉස්සරහට යමු බලන්න. දිගටම කිලෝමීටර් 2කමාරක් විතර වගේම පල්ලම් බැස්සා. මේ තියෙන්නේ වවුල්පන විද්‍යාලය. වවුල්පන විද්‍යාලය පහු කරලා තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. පාර අහගත්ත විදිහට මෙතනින් වමට හැරෙන්න ඕනේ. වමට හැරලා ඉස්සරහට යන්න ඕනේ. කොහොම පාර මේ තින්නේ පාර අවසානයේ. ඒ කියන්නේ වාහනේ ගෙනව නම් මෙතනින් තමයි නවත්තන්න තියෙන්නේ. මෙතන කැලේ කඩේ කියලා මෙතනට කියන්නේ. කඩේත් එක තියෙනවා. මෙතනින් අපිට විස්තර දැනගන්න පුළුවන් කොහොමද යන්න ඕනි කරන විදිහ. මම මේ යන්නේ වවුලන්ගෙන් පිරුණු රාජධානියක් වන වවුල්පනේ කුණුගල් ගුහා බලන්න. මෙතන ඉඳන් කිලෝමීටර 4ක් විතර වගේ ඉස්සරහට යන්න ඕනේ. මට ගමන් මඟ පෙන්වන්නත් මල්ලි කෙනෙක් ඉන්නවා. යා ඉදිරියෙන් ඉන්නකෝ ඉස්සරහට. මම යනවා යා හම්බෙනකම්. වවුල්පන ගම අයිති වෙන්නේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට. අපි ඉස්සරහට යමු. මෙතනින් පහළට යන්න තියෙන්නේ. මෙතන ඇත්තටම මේ තනියෙන් නොදැනවත් අතුල් වෙන්න එපා කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ අනවසරයෙන් අතුල් වෙන්න එපා කියලා. ඒ කියන්නේ අනුතුරුදායකයි.
මේ ටික අයිති වෙන්නේ කටුපිල්ල රක්ෂිතයට. අක්කර 29ක් පමණ මේ රක්ෂිතයට අයිති. අපි පිටුවට මාවා අන්න මාත් එක්ක යන්න අපු මල්ලික් මෙතන ඉන්නවා. ඔයාලත් ඉතින් එනවා නම් මේව සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඉස්සරහට කියන්න. අපි මේ ඉන්නේ රක්වාන කඳුපන්ති පාමුල. මේ තමයි වවුල්පනේ දොළ. එතන තව සුවිශේෂීම දෙයක් තියෙනවා. මෙතන තමයි ලංකාවේ තියෙන එකම භූගත දියඇල්ල තියෙන්නේ. අපි යමු බලන්න. මෙතෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මල්ලිවර මේවා මේ හදලා තියෙන්නේ මේ කොහේ කියන්නේ ප්‍රාදේශ සභාවෙන් හරි මොකක් හරි එහෙමද? ඔව් රටවල එහෙම. ඉතින් ප්‍රාදේශ සභාවෙන් කළා තියෙන්නේ. ඒ තාම ඒක ආරක්ෂා කරන්න එහෙම මොකොත් වැඩ පිළිවෙලක් මොකොත් කළා නැහැ. මේ වවුල අතර මල්ලි ඔක්කොම අර කිරි වවුල් දෙන්නේ නෑ නෑ මේකේ වවුල් අතර හතක් ඉන්නවා. කිරිවවුල කියන එක ලංකාවට ආවෙන වවුල්. ඔව් ලංකාවට ආවෙන වගේ කිරිවවුල කියන්නේ. උන්නේ. එයා ඉන්නවනේ. එයාගෙන් දෙකක්. ඒ වවුල් වර්ග හතක් ඉන්නවා එතකොට. කටුපිල්ල. මේක අයියේ මේ ගුහාවේ ඇදලා තියෙන්නේ මේකේ තියෙනවා ටියුබ්
උල්පත කියලා උල්පත. ඒක තියෙන්නේ උඩ. ඒ උල්පත වෙන්නේ කැලේ ඇතුළේ ඉඳන් එන්නේ. ඔව් පිටුවක් එනවා ඒක. ඔව්. ඒ එන උල්පතේ එන වතුර එන්නේ කිලෝමීටර් 15ක් විතර ගොඩ කියලා තියෙනවා. ගොඩ කියලා තියෙන්නේ හුණුකල්ලේ ගියා. ගොඩ කියලා තියෙන හුණුකල්ලේ. ගොඩ කියලා තියෙන හුණුකල්ලේ ගියා. කොහෙද ඒ ගොඩ කියලා තියෙන්නේ මම දන්න විදිහට හොරේ පොළ පැත්තට. හොරේ පොළ. කියන්නේ මේ බිබිලගම් පැත්තට වෙන්නේ. බිබිලගම් පැත්තට වෙන ලොකු හුණුකල්ලේ ගියක් තියෙනවා. එහෙමද? ලොකු ඒක කිලෝමීටර ගානක හුණුකල්ලේ ගියා. ඒ නිදිය හරහා එන වතුර පාරක් තමයි මේ උඩට කියන්නේ. ඔද්දියලට. උඩට කියන්නේ වැටෙන්නේ ඒ වතුර පාර. ඒක ලොකු උල්පතක් කියන්නේ. අවදාක වතුර අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ. වැඩි වෙන්නේ නැහැ. පොළ වෙන්නේ නැහැ එකම විදිය. මේ උල්පත නිදිය හරහා ගියලා ඉන්නේ උල්පත. ඒ උල්පතේ ඉන්නේ උල්පත වල ඇක්ෂන් සාපේක්ෂව ගියලා ඇවිල්ලා ඒක ඉන්නේ නාල ඒ කියන්නේ කැලේ ඇතුලේ කියන්නේ මම පොළොව යටින් දෙන්නේ පොළොව යටින් දෙන්නේ නේ. මේ ටැම්පර් වෙලා තමයි මේ ගුහාව ඇතුලේ. ගුහාව ඇතුලේ. ඒ කැල්සියම් කාබනේට් අර කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ගණිබය වෙන වෙලාව තමයි හුඟල් මේ නිර්මාණය වෙලා තියෙන්නේ. නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතන මේ ආවේ හැඩ තියෙන්නේ පට්ට ලස්සන හැඩ ටිකක් තියෙන්නේ. මෙතන හුඟල් ඉලියක් නැහැ. නෑ ඒ පේන හුඟල් මේ පේනේ කොහෙන්ද? මේ පේනේවා. මේ පේන්නේ මේ හිරිටම මොකද? හිරිටම කිරිටම්බ. කියන්නේ ඕවා. ඒ හුඟල් දැන් මේ හුඟල් ප්‍රෑෂර් ගෙවුවොත් අවුල් නේද? ගන්න පුළුවන් නේද? අපිට බැරි වෙන මොක් කරගන්න. අපිට මොක් කරගන්න බැරි වෙයි. අපි මෙතනින් ඇතුළට යනකොට ජගත් එහෙම දාලා තමයි ඇතුළට යන්න ඕනේ. මොකද මේ වවුලන්ගේ වසුරු වටන අඟට ඒක නිසා මෙතන ඇත්තම වවුල්ලෝ මිලියන ගාණක් මිලියන දහස් ගාණක් ඉන්නවා. ඉතින් ගුහාවේ දුර තියෙනවා මීටර 150ක් විතර වගේ දුර තියෙනවා කියලා තමයි කියන්නේ. උසත් අඩි 80ක් පමණ. ඉස්සරහට යමු. අපි මෙතනින් මේ බාට දෙක ගලවලා දාලා යන්න. ගාන යනවද? රාදි. තුල මාර ගුප්ත බවක් තේරෙන්නේ. ඒක තුල යනවා කියන ඉතින් මාර තාක්ෂණික ගමනක් නේද? මේ අතරම මේ ලොකු එළියක් ගහගෙන යන්න බෑ මොකද ඇතුලේ වවුලු ඉන්නවා. එයාලා කලබල වෙන නිසා.
පොඩ මට හයියෙන් එන්න බෑ හොඳේ. මෙතන ඇත්තටම මේ මුමුගේ පැත්තකින් කඩා වැටෙනවලු. ඒ කියන්නේ එළිය වැටෙන එකයි මේ කපොල්ලක් තියෙන්නේ. ඇත්තටම අපරාධයක්. මේ ඇත්තටම බලධාරී විසින් පොඩ හොයලා බලනවා නම් ගොඩක් හොඳයි. මේ හැමතැනම තියෙන්නේ පවුලන්ගේ වතුරු. තොන් ගානක් තියෙනවා මේක ඇතුලේ. මේ එන වතුර පාර මෙතෙන් තමයි බහින්නේ මෙහෙන් තමයි බහින්නේ නේද? මං කිව්වේ අර දොලේ වතුර පාරනේ. මේ කියන මැස්සෝනේ. ඊයොත් ඉන්නවනේ. මෙතන ඉවරේ ගුහාව. මේ මැස් වෙනකොල්ල. ඉන්න බෑ. මේ ලයිට් එක අමාරුනේ. ලයිට් එක දෙන්නේ. අපි උන් ගලවලා අතර ගිහින්. බලන්න. ඉංගර. කොහොමද තන උලන්නේ? ඒ කියන්නේ මේ මූණත් එක්කම පේන්නේ නැතුන ඇස් දෙකත් එක්ක. අදට ඔව්. එන්නේ ගාන තමයි එළිය දෙන්න පුළුවන් මේ වල නේ. එලා ළඟට ගිහලා ගන්න බැරි වෙයිද? එතන තමයි යන්නේ අවසානය. ඒක අර කලකටද? මෙතන යන්නේ. එතන දිහා. අර ඒ වලද තියෙන්නේ තෝරන. අර ඒ වලද තියෙන්නේ. මෙහාට වලක් තියෙන්නේ. ඒ වලේ මේ වගේ ආය ගුහාවේ අනිත් පැත්තට යන්න පුළුවන්. යන්න පුළුවන් නේ. මෙතනින් පොඩ්ඩක් ඩයිවි කරලා යන්න කියලා එතන. කොහොමද? ගාලතුනේ අර වලට යන්න කිය අඩියක් ඒක අතර ගිහලා. ආ කියන්නේ අතන යන්න පුළුවන් ඒකට. පුළුවන්. අතන යන්න පුළුවන් මීටර් 10ක් විතර වගේ යන්න. ඔව් ඔයගොල්ලෝ ගියාද බලන්න? කියනවා. එහෙමද? ඉතින් අවල් බුද්ධික මොකද ඩයිවි කරන්නේ ඒක. එහෙමද? මේකල් යන්න පුළුවන් අතර අදින්න. වතුර අඩුයිනේ. මේක කරපොත්තෙන් ඉන්න ගොඩක් වෙනවනේ. මේ අතරම වසර මිලියන 500කට වඩා කර්ණ බව තමයි සඳහන් කරන්නේ. එහෙම කතාවක් තියෙනවා මේක කලින් වසර මිලියන ගානකට කලින් මේක හොඳින් යට වෙලා තිබුණා. ඒක ඉතිරස් සඳහන් වෙනවා. ඒ තැන්පත් එක්ක වපර ඉතිරස් සඳහන් කරනවා මේවා. යන අවුල්
එතනම ටෝච් එකක් ගහන්න බෑ මොකද මේ කට්ටිය ඔක්කොම විශ්වනොත් එහෙම අපිට ඇතුළේ ඉන්නත් බෑ. ඒ වගේම ඒගොල්ලන්ට කරදරයක් ඒක. යාළුවෝ ලොකු එළියක් පාවිච්චි කරොත් එහෙම මේ තනියෙන් ජරාවද මල්ලි මේ ගොඩ ගැහිලා තියෙන්නේ උඩට නේද මේ ඔය තියනවා මේ ගොඩ ගැහිලා තියෙන ජරාවනේ කොහොම නෙමෙයි ටොන් දෙක පුරක විතර මේ කණ්ඩක් තියෙනවා ඒ කොහාමද අනිත් ඔය පැත්තේ මේ මල්ලි මේක තව තරක් තියෙනවා හා යන්න මාවේ නායකයි මේක ඒකට මේ මොකද්ද මේ සර්පේ වරමුන් එහෙම මුකුත් නැහැ නේ සර්පොත් ඉන්නවද හා හම්බෙනවනේ නෑ අවුලන්නේ ඕක ගහන්න ඒකට මේ ඉස්සන්නේ මේකත් මේ සාමාන්‍ය ඇති අවුලන්නේ ඕක ගහන්න අවුලන්නේ ඒක ඉස්සන්නේ ඕනේ මේ විදිහට අපට අවුලන්නේ නැහැ මල්ලි රවුමව දින්නේ මම අල්ලන්නේ පැත්තකට ඔයා ටෝච් එක ගහුවා එළිය පැත්තට ඒ කියන්නේ රවුම් පැත්තට අල්ලන්නේ උණු ගලනේ මේ එතකොට මේ තියෙන්නේ මේ කබොක් ගා මේ හුණු ගලමද ඒක වෙනස් නේද එතකොට හුණු ගලනේ හුණු ගල දෙන්නේ එතකොට මලි දැන් මේ ඔය ලියලන්නේ නැතුව කල් දැන් කොච්චර කාලයක් වගේ වෙනවද ලියලන්නේ නැතුව තියෙන දැන් සාමාන්‍ය ගොඩක් කල් දිනන ලියලන්නේ නැතුව තියෙන්නේ ඉවරයිනේ. එහෙම මේ සාමාන්‍යයෙන් නතර වෙනවා කියන්නේ ඒක මේ පාෂාණේ කියන්නේ කාලයක් තියෙනව නේද? ඕනේ. ඔව් අදලා දින යාර තන්තන් වලින් තියෙන නේද? ඔව් කොරල් මේ කියන්නේ කොරල් පාර කොහේද මේ හුණු ගල් කිව්වට මම මේක අතර කොරල් පාර වගේ තියෙනව නේද? ada sih ya ada ya ada jadi මේ කොරල් පාරවල සමානයි කියලා. tempat වෙලා කියලා. ඒ කියන්නේ එක එක හැඩ වලට අර නිකන් බේරිලා වගේ නෑ tempat වෙනවා. tempat වෙලා ඒව ලියලා. ඒව ලියනවා. ආයේ tempat වෙච්ච ටික අලුතෙන් ලියනවා. ඒ වෙලා දින්නේ.
මේ පැත්තට පොඩක් යන්න බෑද? පොඩක් කොහොම අල්ලනකොල් නෑ අවුල නෙමෙයි. සර්පෝ කියන්නේ එළියෙන් ආපු සර්පෝ වෙන්නේ නැති එහෙම වෙනවා ඇත්තනේ. ඉන්න ඕනේ. ඒක කබරේ හින්දායි. කබරේ ඉන්නවා. කිඹුලගේ බාගෙට එක කබරෙක් ඉන්නවා. එහෙම හිටියද? දැන් නෑ ඒක. දැනුත් ඉන්නවා. ඊයේ සම්මුණා. එහෙමද? මේකට කරදරයක් නැහැ. අතන ගියද උදාහරණ? උදාහරණ ගියද? ඔව් උදාහරණ. මේක අර ගුවගෙන මේ සම්කර මම හිතන් 10 ගාණක් ඉන්නවා යවුල්ලුනේ. මිලියන දෙකක් විතර වවුල්ලු. ඈ? මිලියන දෙකක් විතර කියන්නේ. වවුල්ලු. ඔය අඩුයි. අඩුයිනේ. මම මේ කියන්නේ මේ කඩන් වෙලා නේ මල්ලි. ඒ කඩායි වෙච්චා. කඩන් වෙලි. මම අර ඒක තමයි හිතුවේ. මේ අරකින් කඩායි වෙච්ච තමයි. ගහන්න බෑ මේ ගහන්න බලන්න. ඔය ගමන් ගහන්න එපා. උඩ යන්න බැරි වෙන්නේ මල්ලි. නෑ නෑ හරියට. මේ වවුල්ලෝ කිව්වට මල්ලි මේ වවුලන්ගේ ජරාව නිකන් අර හරි වෙනස් නේද? අර වවුල් අර කිරි වවුලන්ගේ ජරාව වගේ නෙමෙයිනේ. ඒ දෙනවනේ. ඉතින් මේ ඔක්කොම සුදුලා යන ගමනද? එහෙමද? මේ ගුහාවේ එහෙමම? එහෙමද? මේක වතුර පිරෙනවා. මේවා තියෙනවා කහඳ කෑලි නේද මල්ලි? කහඳ මේක නිකන් උස්නක් කොයි පිටේනවද? ඒකද මේ උගුරත් එකමයි මොකද උනා? එහෙමද? ආනෝ ගිරනේ. එහෙමද? ඉතින් නානෝනේ. ඔව් නේද?
ඒක නිකන් රතේ යවෙනවා නිකන් මේ අහ පාට වගේ නේ. හා? නෑ මගේ මේ ගලුත් ගල්ද මේ වෙන්නේ? ගලාව තියෙන්නේ. මේක මේ මට හිතෙන්නේ මේ උඩට වෙනනම නිකන් හුස්ම ගන්න නිකන් පොඩි අපහසුතාවක් වගේ දිනවලු කොහෙන්ද? මේක ඇතුලේ ඒක මේ ඔක්සිජන් ලෙවල් මේක අඩුයි නේද? ඒක තමයි මම කිව්වේ. පොඩි අවුලක් තියෙනවා කියන්නේ. ඒකත් එක තමයි මේ සැර එනවා ඇත්තනේ. මෙතෙන් තමයි ඇල්ල වැටෙන්නේ. අපිට මේක පොඩ්ඩක් ගන්න බැරි වේද මල්ලි? බයිර අයින් තවත් චෙක් කරන්න එතන වෙතෙන්ද යන්න පුළුවන්. ඒකම ජරාව. මේ මෙතනට බහින්න බැරි නේද? තමන බලමු ඔතන ඉඳන් ගන්න පුළුවන්ද කියලා. බලන්න මාරම ලස්සනයි. මේක විසාඩි 30ක් පමණ තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ලංකාවේ එකම භූගත දියවැල්ල. අපි මෙතනින් දැන් කොහොම එළියට යනවා. ඒ වගේම මේ දියවැල්ල ආසියාවේ තියෙන දෙවණියට උසම භූගත දියවැල්ල විදිහට සඳහන් වෙනවා. අපි මෙතනින් එළියට ආවා. අපි තවත් දැන් කීපයකට පිට බලන්න යන්න තියෙනවා. අපි ඒ තැන් වලට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ගුහාවේ උඩ කොටස. මෙතනින් පහළට තමයි අපි ඇතුළට ගියේ. මේ උඩට පේන විදිහ. උඩ කොටස හරිය. දැන් ඔහම ඉස්සරහට යනවා මේ කිවුල්දිය උල්පත බලන්න. මේ ගලේම කොටස් නෙමෙයිද? මෙතන මේක ලොකුවට නිදිය ඇති නේද මල්ලි? මේ
පැත්තක් වෙන්න. කලේ තුරුනේ. යන්න පුළුවන් නේ. හා. ඒුණේ නේ. විනාශ වෙනවා කියන්නේ මල්ලි. වලලනේ. මම ඔයාලට පහළ ගුහාව ඇතුළේ දෙන මේ ගුහාව කඩන් වැටෙනවා කියලා මේ උඩින් පේන විදිහ තමයි උඩින් කඩන් වැටලා තියෙන්නේ. මේවට කරන්න දෙවලුත් නෑ නේද මල්ලි? පතල්ල මාගේ. දැන් කියලා හාරම. ඉදන්ද පතල්ද? පතල් නේ ඉඳන් කියලා. ඉතින් ඇවිල්ලා මේ දාගෙන හාමුදුරුවෝ ටිකක් දාගෙන හැරෙන්නේ. එහෙමද? අපි දුන්නත් හාමුදුරුවෝ කෙනෙක් සෙට් එකක් බහලා දැස්සේ වැඩේට හරි ගියේ නෑ මේ සෙට් එක. මේක බලන්නකො පාට. ඒක තමයි මම කිව්වේ. ඔගේ උත්තර කාට යන්න බලන්න වතුර පාර. වතුර පාර කියන්නේ. එතන මේක මේ වතුර පාරේද උඩ මේ ඔය ඇතුලේ වෙන්නේ ඇතුලෙන් වැටෙන මේ වතුර පාරනේ. කියල් වගේ වැටෙන්නේ. මේ පීලා කොහෙද ආදිනේ දැන් දාපු මිනිස්සු දාපු. නාන්න දාපු. මේ වතුරේ මල්ලි ඒතකොට මොනවා හරි අම්ල මොකක් හරි නෑ අම්ල නෙමෙයි. මේ තියෙන්නේ කැල්සියම් කාබනේට් සල්ෆර් තව තියෙනවා මොකද සෝඩියම් නෑ. අයන් මොකක් හරි ඒ වගේ තව මේ සල්ෆර් ඔක්සයිඩ් වගේ තව මොකක් හරි මේ එකක් තියෙනවා. ඒකයි මේ පාට වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. කිව්ල වතුර කියන්නේ කිව්ල වතුර නේ. තව කිව්ල අර කොහොමද? මේකේ කැල්සියම් කාබනේට් කියලා සල්ෆර් එක එකතු වෙලා මේක ඉන්න තමයි ඔය ගුහාවේ තියෙන්නේ. සල්ෆර් තමයි මහා පාටට වෙන්නේ. මහා පාට වෙන්නේ. ඉතින් අර මේක මුල සම්බන්ධය කියන්නේ. මුල සම්බන්ධය කියන්නේ ඉරිකඳු ඒවට කියන්නේ මෙතන විවරයක් කියනවා කියලා කියනවා. ඔහි මෙහෙම එක එක කතා කියනවා. කතා කියනවා. යාත්මක ඔප්පු වල නැහැ. ආණ්ඩාරය කියන්නේ මොකද විතර කියන්නේ? ආණ්ඩාරය. ආණ්ඩාරය. මෙතනින් තමයි මේ කිව්වොල්දිය උල්පතේ වතුර ටික මේ ගුහාව තුළට යන්නේ. දියල්ලක් විදිහට වැටෙන්නෙත් මේ වතුර ටික තමයි. ගොයම් කනකොට මේ බෙල්ලෝ. බෙල්ලෝ. ඒ හින්දා මෙතන දැන් දාලා අලු දාලා කඩලා මෙතන උඩට වහලා ඉන්නවා. ඒක දැන් වතුර පාර ටිකක් අඩු කේස් නේ. එන්නත් ඒක දැන් වතුර පාර නවතින්නේ නැහැ. මේක එනවා කියලා කියන්නේ. මේ උඩට කඩාවක් මෙතනින්ම අපෝ වෙන්නේ. මේ මල්ලි කියන්නේ මෙතනින් ඉස්සර මේ මොහොදු බෙල්ල මතුණා කියලා කතාවක් කියනවලු. මෙතන තමයි වතුර උගල එන්නේ. ඒක මේකේ තොර මල්ලි එන දිහාවක් මොකුත් කේස් එකක් නෑ නේ. අර මම ඒක කිව්ව තමයි උඩ කිලෝමීටර් 15ක් විතර. ප්‍රධාන පාටම දින මෙතන මම හිතන කිලෝමීටර 13ක් තියෙනවනේ. ඉතින් එතනින් උත් තියෙනවා මම හිතන්නේ 5ක් 6ක්. කෙලින් පාරන ඔයා කියන්නේ නේද? වට යන්නේ. අපේ ගමනේ අවසානයේ දැන් ළඟා වෙලා තියෙන්නේ. තව පුංචි දියල්ලකුත් තියෙනවා කියලා කිව්වා. අපි ඒකත් බලනම ගමන අවසන් කරමු.
මේ වවුල්පන දොළ පටන් ගන්න තියෙන්නේ හේනක් ගොඩ කියන ගම හරියෙන්. එතනින් පටන් ගන්න මේක වැටෙනවා ආදුළු ගඟට. ආදුළු ගඟට වැටලා ආදුළු ගඟෙන් වැටෙනවා වලව ගඟට. වලව ගඟෙන් තමයි මුහුදට එකතු වෙන්නේ. ඔයාලත් එන්න මේ වවුල්පනේ හුණුගල් ගුහා බලන්න. ඔයාලා එනවනම් මේ පැතුම් මල්ලිව සම්බන්ධ කරගන්න පුළුවන්. මල්ලිගේ ටෙලිෆෝන් නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා. ඔයාලා බලන්න. ඒ වගේම ඉතින් මේ වගේ ගමනක් යනවනම් ගමේ කෙනෙක් මේ ගැන දන්න කෙනෙක් සම්බන්ධ කරගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. පැතුම් මල්ලිව සම්බන්ධ කරගෙන ඔයාලත් එන්න. මේ තියෙන්නේ පුංචි දියල්ල. ඉතින් යාළුවනේ මගේ මේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා මට support එකක් දෙන්න. අපි මේ ඉන්නේ යෝධයා කැපුව වල ළඟ. මෙතන මේ වලට කියන්නේ යෝධයා කැපුව වල කියලා. අපේ ගමන මෙතනින් අවසන් කරනවා. මාත් එක්ක වැඳුණු ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ ගමන්.